මචං සන්දීප කොහෙද ඉන්නේ? මං ඇවිල්ලා ඉන්නේ මචං. ඔබේ සිංගප්පූරුවේ සම්බන්ධික මාරු ගන්න නැතුනේ. ඉතින් මාරු ඉතින් මෙතෙන් දානවා. අරින්ද ගිහිල්ලා ආවේ. වහනේ අච්චෝ. මචං මේ එලෝ මොනින් බල්ලෝ මේ මහණක් කොල්පට එයාපෝට් එකේ. ඉක්මනට අරන් වරෙන් ගියා විනාඩි 5න් වර විනාඩි 40ක් ගණන් ඉන්න බෑ. ඩක් ගාලා වරෙන් එයාපෝට් එකට. විනාඩි 5න් එනවා බා හිනා හිනා AC කාර් එකකින් සුපිරි AC කාර් එක. කොහොමද සිංගප්පූරු හොඳයි මචං. Muslim itu dah, ya udah, ya Muslim itu dah. Oh, ini adalah Singapura pisek. Macam deng ඇවිලා ගොඩ යමුගේ මක් ගහලා මචං දැන් ඇවිලා ගොඩ යමුගේ මක් ගහලා රටටම කිරි උතුරයි සාමය සතුටු කිරි දේශේ අපේ අතේ නුඹයි රජා රටටම කිරි උතුරයි සාමය සතුටු කිරි දේශේ අපේ අතේ නුඹයි රජා John, makin mandungnya nih. Koinnya aku baturan loh. Ayo apa nanti? Kita melu ada keran ini. Manggaran apa bagaimana? Ada yang dinner midagan. Amma, ayah pau nih. ada maduro kan ya? Aku buat nih maduro kan, wah mi, ya gini kita nih. Mama manggil dah, paksa sih mana ayah baik kan ya? Ha, nih aja nih. Dan midagan nih ke hita nih. Silence. හරි මම දන්නවා කට්ටිය ගොඩක් විසිල්ලෙන් බලන් ඉන්නේ අපේ අනාගත නායකතුමා බලා ගන්න. ඉතින් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙලා වගේම හරිම ඉක්මනට එනවා කියලා මට ආරංචි ආවා. ඉතින් අපේ මේ ප්ලාස්ටික් ප්‍රශ්නෙට අද තමයි ඉතිහාසගත වෙන උත්තරයක් හම්බෙන දවස. ඉතින් ඇමරිකාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නා වගේ ඉතින් උතුරු කොරියාවට කිම් ජොන් උන් වගේ ඉතින් අපේ රටේ ඉන්න අපේ අනාගත නායකතුමා. ඉතින් කීරත් එක්ක වෙනවා. මල්ලි හරි වැඩි වෙලා ගන්නෙ නෑ අපේ නැන්දලා මාමලා අල්විස් අංකල් අපි පොඩි කාලේ ඉඳන්ම දැකපු මිනිස්සු මේ ඉතින් ඇත්තටම හරි සතුටුයි හැබැයි අද කතා කරන්න යන ප්‍රශ්නේ එච්චර සතුටුදායක ප්‍රශ්නයක් නෙමෙයි අම්මේ මේක යුද්ධයක් නම් මම තමයි මුලින්ම මේකට උදව් කියන්නේ එමෙත මම තමයි අල්විස් අංකල් මුලින්ම මේකට පපුව තියන්නේ. මේක යුද්ධයක් නෙමෙයි අම්මේ තාත්තේ. මේක යුද්ධයක් නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්නෙට අම්මේ අපි උත්තරේ හොයාගන්න ඕනේ. මොකද මේ තරුණ ළමයින්ගේ අනාගතය තමයි මේ වලින් විනාශ වෙන්නේ. ඒක බලන් ඉන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ පොඩි නෑ මේක ලොකුයි ප්‍රශ්නේ. නැන්කි මම කියන්නේ දැන් අපේ බිසෝ වත්තේ අල්විස් අංකල් ඉන්නවා. අල්විස් අංකල් කියන්නේ පොඩි කාලේ ඉඳන් අපි දැකපු අපේ ජේෂ්ඨ සමාජිකයෙක් පුද්ගලෙක්. අල්විස් අංකල්ට මොකද්ද මේ අල්විස් අංකල්ට මොකද්ද පේන උත්තරේ මේ ප්‍රශ්නෙට? බෝතලේ ගන්න අල්විස් අංකල්. නායකතුමාට කියන්නේ 1954. හරි අල්විස් අංකල් හරි. 1954 අංකල්ලා ඉතින් ඇත්තටම ඌ කිව්වා වගේ තරු තමයි. නේද? මේ වැඩ කරපු මිනිස්සු පක්ෂ වෙනුවෙන්ද රට වෙනුවෙන්. හැබැයි දැන් මට ඕනේ මේකට උත්තරයක්. ඉතින් දැන් වෙලාව අල්විස් අංකල් අපේ තාරුණ්‍යයට අපි දැන් වෙලාව තියෙන්නේ. අපි උද්ඝෝෂණයක් කරමු.
ഘോഷණ උද්ඝෝෂණ අන්න උත්තරේ උද්ඝෝෂණ ඒ කියන්නේ අපිට ඕනේ සුද්ධ කරන්න හරි අපි කියමු අපිට ඕනේ අපිට ඕනේ අපිට පුළුවන් අපේ කොල්ලලාව්වා ප්ලාස්ටික් බෝතල් පුරවගෙන ගියපු ට්‍රක් වලින් පාර්ලිමේන්තුව අඩ කරන්න. කොච්චරක් ඕනේද? ටොන් 10000ක් විතර බයෙන් බා මන්ත්‍රීතුමා මම ඒක ගැන බලා ගන්නවා. ගැවින් ලෑස්ති කරන්න. මේ ප්ලාස්ටික් බෝතලේ එහෙම නැත්නම් මේ ප්ලාස්ටික් කතා කරන්න යනවා අපි වෙනුවෙන්. මුළු කොළඹම අපි පැය 24ක් යන්න කලින් ප්ලාස්ටික් වලින් වට කරමු නංගි. අපේ කෙවින් මල්ලිත් ඇවිල්ලා ඈ මට මතකයි පොඩි කාලේ අපි අල්විස් අංකල් ක්‍රියාකාරී දේශපාලනය කරනකොට කෙවින් මල්ලිලා ඈ හරි පොඩි හැබැයි අද ලොකු මිනිස්සු වෙලා ඈ සිංගප්පූරුවට ගිහිල්ලා කෙවින් මල්ලි එන්න සභාවට වා එන්න Thank you everyone for inviting me here and thank you our village leader as well. ඉතින් අද ඔයාලා හැමෝම ඇවිල්ලා ඉන්නේ හොඳ අරමුණක් වෙන්නේ. ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකත් එක්ක. ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකත් එක්ක නෙමෙයි. හේතුව මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ඔයාලට පාවිච්චි කරන්න බෑ. ඔයාලගේ ළඟම යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයාලගේ ළඟම අසල්වැසියෙක් වෙන්න පුළුවන්. ඔයාලා එයාලට නිතරම උදව් කරනවා. හැබැයි ඔයාලගෙන් හැම උදව්වක්ම අරගෙන අන්තිමට එයාලා ඔයාලට කිව්වොත් ඔයා නරකයි කියලා අන්නේ සිතුවිල්ල ගොඩක් නපුරුයි. අන්නේ සිතුවිල්ල අපි නැති කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ පත්වන්නේ ඔබ හිතන විදියයි කියලා. මීට ගොඩ කාලයකට කලින් එක්තරා තරුණ නායකයෙක් තීරණය කරනවා එයාගේ රටත් සිලෝන් වගේ හදන්න ඕන කියලා. ඉතින් ඔයාලා දන්නවද මීට කලින් සිලෝන් කියලා හැදින්නුවේ මොන රටටද කියලා? සිලෝන් කියලා මීට කලින් හැදින්නුවේ ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාව කියන්නේ ඊටාම ලොකු දේශයක්. ඉතින් ඒක දෙවෙනි උනේ ජපානයට විතරයි. හැබැයි අද ඒ නායකයා ඒ රට අරන් ගිහිල්ලා තියෙනවා ලංකාවට වඩා ගොඩාක් දුරට. ඉතින් ඒ රට තමයි සිංගප්පූරුව. ඒ රට හදපු ඒ ශ්‍රේෂ්ඨ නායකයා තමයි මිස්ටර් ලී කුවාන් යූ. මහත්මා ගාන්ධිතුමා කියනවා ඔබට ලෝකය වෙනස් කරන්න ඕන ප්‍රථමයෙන් ඔබ වෙනස් විය යුතුයි කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා ඔබට ලෝකයට ආලෝකය වෙන්න ඕන ප්‍රථමයෙන් ඔබ ආලෝකය විය යුතුයි කියලා. අන්න ඒ නිසා අන්නේ සිතුවිල්ල කියන දේ ගොඩක් ප්‍රබලයි. අපි හැම දෙයක්ම හරි විදියට හිතුවොත් ඒ හැමදේම හරි විදියට සිද්ධ වෙනවා. අපි අද ඉඳන් මොන ප්‍රශ්නයක් ආවත් හරි විදියට ඒ ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙමු. ඉතින් අද මේ ප්ලාස්ටික් ප්‍රශ්නෙට අපි අරන් ආවෙලා තියෙන පිළිතුරක්. ඒ පිළිතුර බලන්න let me welcome my assistant here. Okay. ඉතින් ඔයාලට ප්‍රශ්න වෙලා තිබෙන්නේ මෙන්න මේක. හැබැයි පිළිතුර දැවිලා තියෙන එනුලිත් එක්ක එනුලිකාව තියෙන පිළිතුර school project right. ඉතින් මෙන්න මේ විදිහට අපිට පිළිතුර හම්බෙලා තියෙනවා. අපි මෙන්න මේක මේ විදිහට අරගෙන මෙහෙම තිබ්බොත් පිළිතුර හම්බෙලා තියෙනවා. අපි ඕනම දෙයක් දිහා වැරදි විදිහට නැතුව හරි විදිහට බැලුවොත් අපිට හරි පිළිතුර හොයාගන්න පුළුවන්. එනුලි ගා මේ මල්ලි ඉස්සලා කිව්වා අපි ප්ලාස්ටික් බෝතල් අරගෙන ගිහිල්ලා මුළු කොළඹම වට කරමු කියලා. නෑ. ඒක නෙමෙයි මල්ලි උත්තරේ. මම දැනගෙන හිටියා මේක තමයි අපේ කෙවින් මල්ලි කියපු විදිහට උත්තරේ කියලා. මොකද ගහ මරාගෙන අපිට ප්‍රශ්න විසඳ ගන්න බෑ අම්මෝ. නේද? අල්විස් අංකල් අපිට ගහ මරාගෙන ප්‍රශ්න විසඳ ගන්න බෑ. මේ ප්‍රශ්නෙට උත්තරේ මේක කියලා මම දැනගෙන හිටියා ගැවින්. අද කියපු විදිහටම ලස්සනට ඒ සැලසුමට වැඩේ වුණා. ඉතින් කෙවින් මල්ලි thank you again. Jai Eva. Aiman plastik? වගා කරන්න.
Bunyi gitu lah.